හයි සිනමාට ආදරය කරන යාළුව හැමෝම අදස්සාදරයෙන් පිළිගන්නවා අපේ සිනමා කතා යුටුබ් නාලිකාවට. ඉතින් ඔන්න අද මම ගෙනාවේ දැන්ට බිහිලා තින ලොව අංකගේ සයින් පික්ෂන් මූවික ලෙස හඳුන්වන්න පුළුවන් ග්‍රැවිටි කියන 2013දී තිරගත වුණු මූවිකත් එක්ක. ඉතින් අපි මූවිගේ කතා පැත්තට හැරුණොත් මේ කතාව ඉන්නවා ඩොක්ටර් රයන් නිස්ටෝන් කියලා වෛද්‍ය ඉංජිනේරුවරියා. මේ තමයි ඇය අභ්‍යවකාශයට යන පළවෙනි වතාව. ඒ හබල් දුරේක්ෂය ඇතිවෙලා දෙන දෝෂයක් අලුත්වැඩියා කිරීම සම්බන්ධ කාර්යයකට. ඉතින් මෑත් සමග තව විශේෂ කණ්ඩායමකුත් මේ මෙහෙමට පිටත් වෙනවා. ඉතින් මේ අය අභ්‍යවකාශ මේ මෙහෙම කරමින් ඉන්න අතරේ රුසියානු රොකට් අත්හදා බැලීමන් නිසා අභ්‍යවකාශයේ තත්ත්වය වෙනස් වෙන්න පටන් ගන්නවා. ඉතින් මේ හේතුවෙන් අභ්‍යවකාශ මධ්‍යස්ථානයටත් හානි සිදු වෙනවා විතරක් නෙමෙයි. ඉස්ට්‍රෝන් ඇතුළු සෙට් එකකටත් ලොකු කරදරයකට පැටලෙන්න සිද්ධ වෙනවා. ඉතින් ඔයාලා හිතනවා වගේ මේක සාමාන්‍ය ෆිල්ම් එකක් නන් නෙමෙයි. ෆිල්ම් එකේ දිවන කාලරාමුව පුරාවටම ෆිල්ම් එක අපිට අභ්‍යවකාශයේ තියෙන අමුතු গুপ্ত ස්වභාවය මනාව විදහා දක්වනවා. ඉතින් මම ආරාධනා කරනවා මේ තප්පරෙන් තප්පරේ කුතුහලයේ එන්න වැඩි වෙන මේ සුපිරියම් ෆිල්ම් එක අවසාන වෙනකන් රැඳිලා ඉන්න කියලා. එහෙනම් ඉතින් channel එක පොඩි subscribe පාරකුත් දාන ගාම කෙලින්ම යමු අද රිවිව් එකට. කතාව ආරම්භයේදීම පෙන්නන්නේ මම අර මුලින් කිව්ව විදිහටම ඩොක්ටර් රයන් ඇතුළු සෙට් එක අර හබල් දුරක්ෂයේ දෝෂය හදන ගමන් ඉන්නවා. ඉතින් මෙයාලගේ මේ කණ්ඩායමේ ඉන්නවා තවත් විශේෂ ගගනගාමියෙක් මැට් කියලා. මැට්ගේ මේ මෙහෙයුමේ විශේෂත්වය වන්නේ මේක තමයි එයාගේ අන්තිම අභ්‍යවකාශ මෙහෙයුම. මේ මෙහෙයුමෙන් පස්සේ මැට් හදන්නේ එයාගේ විශ්‍රාම ජීවිතය ආරම්භ කරන්න. ඉතින් කොහොම හරි දැන් හැමෝම ඉන්නේ එයාලගේ මේ මෙහෙයුම කරන ගමන්. ඉතින් පෙන්වන විදිහට නම් මැට්ට මේ අභ්‍යවකාශය කියන්නේ එච්චර නුහුරු තැනක් නෙමෙයි. හැබැයි ඩොක්ටර් රයන් ස්ටෝන්ට නම් එහෙම නෑ. මොකද මේක තමයි එයාගේ පළවෙනි අභ්‍යවකාශ මෙහෙයුම. ඉතින් ඒ නිසාම රයන් පොඩ්ඩක් මේලා ඉන්නේ පොඩි චකිතයකින්. ඉතින් මෙයාලට මෙහෙයුම ඉදිරියට කරගෙන යන්න අවශ්‍ය උපදෙස් අපේ ගන්නේ පුතුවේ නාසා මධ්‍යස්ථානයත් එක්ක මෙයාලට දැන් තියෙන සජීව පණිවිඩ හුවමාරුවෙන්. ඉතින් මෙයාලා මෙහෙම සාමකාමීව සතුටින් මේ මෙහෙම කර හිටියත් මෙයාලා කියලාත් හිතන්න නැතුව ඇති එයාලා ඊළඟට මුහුණ දෙන්න යන්නේ එයාලගේ ජීවිතේ සිද්ධ වෙන්න යන ලොකුම භයානක දෙයකට කියලා. ඒ මැට්ට නාසාගෙන් පණිවිඩයක් එනවා රුසියාවේ චන්ද්‍රිකාවකට මිසයිල් ප්‍රහාරයක් වැදිලා තියෙනවා කියලා. ඒකෙන් අභ්‍යවකාශයේ සුම්බුන් වලාවක් ඇති වෙලා ඒ සුම්බුන් පැයට 70,000ක් වේගයෙන් දැන් ගමන් කරන ගමන් තියෙන්නේ කියලා. ඉතින් පහලින් කියන විදියට ඒවා තව ටික වෙලාවකින් රයන් සහ මැට් ඇතුළු යයි කණ්ඩායම ඉන්න තැනටත් එනවා. ඒ නිසා ඉක්මනට මෙතනින් අයින් වෙන්න කියලා තමයි නාසා ආයතනය කියන්නේ. ඒත් මැට් ඇතුළු සෙට් එක නම් මේක එච්චර ලොකුවට ගණන් ගන්නේ නැහැ. මොකද මැට්ට තියෙන අත්දැකීම් අනුව නම් එයා මේවා ඇති තරම් අහලත් තියෙනවා දැකලත් තියෙනවා. ඒත් හැබැයි මේ පාර නම් මැට් වැරදි. එයා දකිනවා ආයෙත් නාසා ආයතනයෙන් පණිවිඩ ලැබෙනවා මේ මෙහෙයුම ඉක්මනට නතර කරන්න කියලා. පහලින් ලැබෙන පණිවිඩවලට අනුව නම් අර චන්ද්‍රිකා සුම්බුන් තවත් චන්ද්‍රිකාවල ගැටිලා සුම්බුන් දාමයක් හටගෙන සුම්බුන් නිසා සංනිවේදන චන්ද්‍රිකා පවා විනාශ වෙලා ඒ නිසා මැට් ඇතුළු සෙට් එකට පාරත් එක්ක තියෙන සම්බන්ධතාවය පවා මොහොතකට නැතුව යනවා. ඉතින් දැන් හැමෝම එයාලගේ යානේ පැත්තට යන්න හැදුවත් එයාලා දැන් ගොඩක්ම ප්‍රමාද වැඩි. මොකද අර සුම්බුන් මෙයාලා ආසන්නයටම ඇවිල්ලා ඉවරයි. ඉතින් මෙන්න මේ පෙන්නන විදියටම ඒවා මෙයාලගේ මේ යානය සහ දුරේක්ෂයේ ගැටිලා මහා විනාශයක් වෙන්න පටන් ගන්නවා. ඉතින් මේලායේ පෙන්නන්නේ රයන් සහ මැට් ඇතුළු හැමෝම යානයත් එක්ක තියෙන සම්බන්ධතාවය නැතු යනවා. ඒ විතරක් නෙමෙයි. රයන් මෙයාලා මේ හිටපු තැනින් ඈතකට පවා විසින්න පටන් ගන්නවා. ඉතින් මේලාවේ රන් එයාව පාලනය කරගන්න හැදුවත් ඒ කිසිම දෙයක් හරියන්නේ නැහැ. එයාව දිගටම කැරකි අභ්‍යවකාශයේ ඇතුළටම විසික් වෙනවා. ඉතින් මේලාවේ මැට් තමයි රයන් එක්ක කතා කරලා කරන්න ඕන දේ කියලා තවත් එයාව ඈතට විසික් වෙන්න හදන එක නවත්ත ගන්නේ. ඉතින් මැට් රයන්ට කරන්න ඕන දේ කිව්වත් රයන් ඉන්නේ දැන් හොඳටම බය වෙලා. ඇත්තටම කිව්වොත් කාට වුණත් පළවෙනි අභ්‍යවකාශ ගමනේදීම මෙහෙම දෙයකට මුහුණ දෙන්න වුණොත් බය වෙන එක සාධාරණයි. ඉතින් මෙහෙම රයන් බය වෙලා ගොඩක් තැතිගැන්මින් ඉන්න හින්දා එයාගේ හුස්ම ගැනීම වේගය වැඩි. ඉතින් මේ නිසා රයන්ගේ ඔක්සිජන් මට්ටම පවා වේගයෙන් පහළ බහිනවා. ඉතින් මැට් රයන්ට කියන්නේ එයා ඉන්න තැන ගැන කණ්ඩායමක් දෙන්න කියලා එයා එතනට එන්නම් කියලා. මැට් එයාගේ මේ වෘත්තීය ජීවිතේදී මේ වගේ විනාශයකට මුහුණ දීලා නැති වුණා. එයාට අභ්‍යවකාශය තුල ගමන් කරලා ඒ වුණ තරම් අත්දැකීම් තියෙනවා. ඉතින් මේ නිසා මැට් රයන් ඉන්න තැන හරියටම දැනගෙන දැන් එනවා එයාව බේරගන්න. මැට් මෙතනට එද්දිත් රයන්ගේ ඔක්සිජන් මට්ටම 9%කට විතර තියෙන්නේ. ඉතින් මැට් මෙන්න මේ විදිහට රයන්ව අල්ලගෙන එයාලගේ ඇඳුම් දෙක කේබල්යකින් සවි කරනවා. එතකොට දෙන්නව එකිනෙකාගෙන් ඈතකට විසික් වෙන්නේ නැති නිසා. ඉතින් මේකෙන් පස්සේ දෙන්න ඊළඟට යන්නේ එයාලගේ අර සටලේ තිබ්බ තැනට. එයාලගේ කණ්ඩායමේ අනිත් අය ජීවතුන් අතර එන්නවද කියලා පරීක්ෂා කරන්න. ඉතින් ආපහු එතනට යන ගමන් මැට් රයන්ට කියනවා රයන් ඔයාගේ ඔල්ලෝසේ විනාඩි 90ක් තියාගන්න කියලා.
ඉතින් අපි හිතුවා වගේම රයනුත් අහනවා ඒ ඇයි කියලා. ඉතින් මැට් කියන්නේ අර අපිට වැදුණු සුන්බුන් වල වේගය අනුව ගණනය කරලා බැලුවම ආපහු විනාඩි 90කින් විතර ඒවා අපිට ආපහු පහර දෙනවා කියලා. ඉතින් ඒ නිසා මැට් කියන්නේ විනාඩි 90කට කලින් අපි කොහොම හරි පුදුයට යන්න ඕන. ඉතින් කතාවෙන් කතාව දැන් දෙන්නත් අර ස්ථානයට ඇවිත්. හැබැයි ඒත් මේ දෙන්න දකින්නේ එයාලත් එක්ක ආපු හැමෝම මේ සිද්ධියේ මේ ගිහින්. මේ දෙන්න විතරයි ඉතුරු වෙලා තියෙන්නේ. ඉතින් මේවයින් පස්සේ රයන් දැන් ඉන්නේ හොඳටම තැති ගැන්මේ. හැබැයි මැට්ට දන්නේ කොහොම හරි එයාව සනසලා එයාගේ මේ බය මුලින්ම නැති කරන්න. ඉතින් මැට්ට සහ රයන්ට මුලින්ම තියෙන අභියෝගය තමයි රයන්ගේ ඇදුමට ආපහු ඔක්සිජන් පුරව ගන්න එක. මොකද දැන් රයන්ගේ ඔක්සිජන් මට්ටම තියෙන්නේ 105කටත් වඩා අඩුවෙන්. ඉතින් ඒ නිසා මේ දෙන්නා තීරණය කරනවා අභ්‍යවකාශ මධ්‍යස්ථානයට යන්න. ඒ රයන්ගේ ඔක්සිජන් මට්ටම නිසාම නෙවෙයි. මොකද එතනින් පුළුවන් ආපහු එයාට පුදුයත් එක්ක සම්බන්ධ වෙලා පුදුයට යන්න උදව් ලබා ගන්න. ඉතින් දැන් දෙන්න ආපහු සැරයක් කැරකි එතරට යන්න පටන් ගන්නවා. ඉතින් මේ අභ්‍යවකාශ මධ්‍යස්ථානයටත් එයාලා හිටපු තැන ඉඳන් කිලෝමීටර් ගානක දුරක් තියෙනවා. ඉතින් මේ මෙයාලගේ ගමන යන අතරතුර මැට් රයන්ගෙන් තැතිගැන්ම පවා නවත්තන්න එයාලගේ පෞද්ගලික ජීවිතය ගැන පවා කතා කරන්න ගන්නවා. මොකද මේ දෙන්න මේ මෙහෙමට එන්න කලින් ලොකුවට පෞද්ගලිකව හඳුනන්නේ නැහැ. ඉතින් මේ දෙන්නගේ මේ කතාව ඇහුවට පස්සේ තමයි අපිට දැනගන්න ලැබෙන්නේ රයන් මේ මෙහෙමට එන්න ලොකුම හේතු වෙලා තියෙන්නේ එයාගේ අවුරුදු 4ක දුවගේ මරණය. ඉතින් රයන්ට එයාගේ දුව ඇරෙන්න එයාට විශේෂ කියලා කෙනෙක් ඉඳලත් නැහැ. ඉතින් ඒ තනිකම දුව නැති කරගන්න තමයි රයන් මේ මෙහෙමට සම්බන්ධ වෙලා තියෙන්නේ. ඉතින් කතාවෙන් කතාව දැන් දෙන්නත් අභ්‍යවකාශ මධ්‍යස්ථානයේ කිට්ටුවටම ඇවිත්. හැබැයි තාමත් දෙන්න ඉන්නේ රිස්ක් එකක. මොකද මැට්ගේ ඇඳුමේ තියෙන්නේ තව විදුම් එකයි. ඉතින් ඒ නිසා මැට්ට සිද්ධ වෙනවා හරිම තැනදී ඒක විදින්න. නැත්තම් දෙන්නටම සිද්ධ වෙනවා රයන්ගේ ඔක්සිජන් ඉවර වෙන්න කලින් මධ්‍යස්ථානයට නොයා ගන්න. ඉතින් මෙන්න මේ පෙන්නන විදියටම මැට් එයාගේ ඇඳුමේ අන්තිම විදිනයත් විදලා ඉක්මනට මධ්‍යස්ථානයේ ළඟට ගියත් ඇඳුමේ තේංග වැඩ නොකරන නිසා දෙන්නවා ගිහින් වේගයෙන් මධ්‍යස්ථානයේ වදිනවා. ඒකෙන් වෙන්නේ දෙන්න අතර තිබුණු සම්බන්ධක ව්‍රෑන පවා කැඩිලා ගිහින් දෙන්නව දෙපැත්තකට විසික් වෙන්න ගන්න එක. ඉතින් දෙන්න දැන් මේ හදන්නේ මොනවාරි මධ්‍යස්ථානයේ තියෙන දෙයක් අල්ලගෙන එයාලා මධ්‍යස්ථානෙන් එළියට විසික් වෙන එක නවත්ත ගන්න. මැට්ගේ වාසනාවකට එයා රයන් අසලී යන නිසා රයන් කොහොම හරි මෙන්න මේ පේන විදියටම මැට්ට අල්ල ගන්නවා. ඉතින් අවසානයේදී මැට් බය වෙන්න එපා රයන් වාට බේරෙන්න පුළුවන් වෙයි කියන ගමන්ම එයාගේ ඇඳුම මේ කේබල් එකකින් ගලවනවා. ඉතින් රයන්ට මාරම දුකයි මැට් වෙනුවෙන් කරපු දෙයට. රයන් පෙන්වෙන්නේ නැති වුණත් රයන්ටත් මැට් ගැන හැඟීමක් පවා යට හිතේ තිබුණා. ඒත් රයන්ට අන්තිමේදී මැට් අභ්‍යවකාශයේ ඈතට විසින එක දිහා දුකෙන් බලන් ඉන්නවා ඇරෙන්න වෙන කරන්න දෙයක් නැහැ. ඉතින් දෙන්නගෙන් ඈතකට විසි වුණා දෙන්න අතර තියෙන පණිවිඩ සම්බන්ධතාවය බිඳ වැටලා නැහැ. ඉතින් ඒ නිසා මැට් රයන්ට උපදෙස් දෙනවා ඉස්සරහට කරන්න ඕන මොකද්ද කියලා. ඉතින් රයනුත් දුක් වෙන එක නවත්තලා මැට් එයා වෙනුවෙන් කරපු කැපකිරීම වෙනුවෙන් දැන් මේ ඉන්න මධ්‍යස්ථානයේ වාගුල හොයාගෙන ඒක ඇතුළට ගිහින් ඉක්මනට ඔක්සිජන් හොයා ගන්නවා. ඉතින් මැට් රයන්ට කියන විදියට තවත් මෙතනින් ටිකක් ඈතින් තියෙන චීන මධ්‍යස්ථානයට ගියොත් පුදුවට යන්න පුළුවන් යානයක් හොයාගන්න පුළුවන් කියන රයන් ඊළඟට කෙලින්ම යන්නේ සංනිවේදන පද්ධතිය තියෙන තැනට. එයා එතනට ගිහින් මැට්ට කතා කරනවා මැට් දැන් ඔයා කොහෙද ඉන්නේ කියලා දැනගන්න. මොකද රයන් කැමති නෑ මැට්ට නිකම්ම යන්න දෙන්න. ඉතින් ඒ නිසා එයා හදන්නේ මැට් ඉන්න තැන හරියටම දැනගෙන එයා බේරගන්න පිටත් වෙන්න. හැබැයි අවසනාවකට මැට්ගෙන් කිසිම ප්‍රතිචාරයක් රයන්ට හම්බෙන්නේ නැහැ. ඒ කියන්නේ මැටුත් එයාගේ ඔක්සිජන් මට්ටම අඩු වෙලා ගිහින් මරණයට පත් වෙලා. ඉතින් අවසානයේදී රයන්ට දුකෙන් හරි හිත හදාගන්න වෙනවා මැට් ආපහු කවදාවත් එන්නේ නැහැ කියලා. ඉතින් අවසානයේදී මේ මෙහෙයුමෙන් දැනට එකම දීබේරගත් කෙනා රයන් විතරයි. ඉතින් රයන් දැන් මෙන්න මේ විදිහට දුකෙන් පුතුවේ දිහා බලන් ඉදී එකපාරටම මධ්‍යස්ථානයේ තියෙන ෆයර් එලාම් එක ක්‍රියාත්මක වෙන්න පටන් ගන්නවා. ඒ කියන්නේ මධ්‍යස්ථානයේ ඇතුලේ හදිසි ගින්නක් පටන් අරන්. ඒක වේගයෙන් දැන් අනිත් කොටි වලටත් පැතිරෙන ගමන් තියෙන්නේ. ඉතින් රයන්ට තියෙන කරදර වලට වඩා තවත් කරදරයක්. ඉතින් රයන් මේ ගින්න නිවන්න උත්සාහ කරන එකත් හරියන්නේ නැහැ. ඉතින් ඒ නිසා රයන් ගින්න නිවන එක අතහැරලා දාලා කරන්නේ මේ මධ්‍යස්ථානයේ තියෙන යානය භාවිතා කරලා ඉක්මනට චීන මධ්‍යස්ථානයට යන්න. ඉතින් රයන්ට මෙතන තියෙන ලොකුම අභියෝගය තමයි එයා කවදාවත් මීට කලින් යානයක් එලවලා නැති නිසා. ඉතින් මේ නිසා රයන් එයාගේ පුහුණුව මතක් කරලා සහ යානයේ පොත භාවිතා කරලා යානය කොහොම හරි පණ ගන්නවා. ඉතින් රයන් දැන් හදන්නේ යන්නේ චීන මධ්‍යස්ථානයේ දෙසට හරවලා ඒ දෙසට පිටත් වෙන්න. හැබැයි ආයෙත් මෙතනදී රයන්ට සිද්ධ වෙනවා ලොකු ප්‍රශ්නයකට මුහුණ දෙන්න. ඒ මේ යානයේ පිටුපස තියෙන පැරෂුට් එක මධ්‍යස්ථානයේ අස්සක හිර වෙලා. ඉතින් රයන්නේ හිර වෙලා තියෙන පැරෂුට් එක ගලවලා කොච්චර මෙතනින් ඉක්මනට යන්න උත්සාහ කරත් ඒක හරියන්නේ නැති නිසා එයා දැන් හදන්නේ මේ පැරෂුට් එක යානෙන් අයින් කරලා දාන්න. ඉතින් ඒකට යාට සිද්ධ වෙනවා ආපහු යානෙන් එළියට ඇවිත් මේ පැරෂුට් එක සයි වෙලා තියෙන කේබල් ඉවත් කරන්න.
හැබැයි මේකනන් නෙමේ රයන්ට ඊළඟට මුණ දෙන්න වෙන ලොකුම ප්‍රශ්නේ. ඒ තමයි අර සුම්බුන් ආපහු වතාවක් එන ටයිම් එක දැන් හරි. ඒ කියන්නේ අර මැට් කියපු විදිහට විනාඩි 90 ඉවර වෙන්න ළඟයි. ඉතින් මේ ගැන හොඳට රයන් දන්නවා. ඉතින් ඒ නිසා තමයි රයන් ඉක්මනට මේ කේබල් යානෙන් ගලවලා මෙතනින් පිටත් වෙන්න හදන්නේ. හැබැයි ඒත් මේ පාරත් හිතපු නැති විදිහටම අර සුම්බුන් ඇවිල්ලා ලොකු විනාශයක් කරනවා මෙතන. ඒත් මේ පාර නම් කොහොම හරි රයන්ගේ වාසනාවකට අර කේබල් ඉක්මනට ඉවත් කරලා යානෙට එන්න හම්බෙනවා. ඒ ආවත් එයාට මෙතනින් ඉක්මනට යන එක නම් ලේසි වෙන්නේ නැහැ. ඉතින් දැන් මෙතන පේන විදිහටම මෙතන කලින් අභ්‍යවකාශ මධ්‍යස්ථානයක් තිබ්බද කියලාත් හොයාගන්න බැරි තරම්. ඉතින් කොහොම හරි අවසානයේදී දැන් යානයේ ඇතුළේ ඉන්න රයන් කරදරයක් නැතුව චීන මධ්‍යස්ථානයේ පැත්තට පිටත් වෙන පටන් ගන්නවා. ඉතින් දැන් නම් ටිකක් විතර රයන්ටත් විශ්වාසයක් ඇති වෙලා තියෙන්නේ එයාට මේකෙන් බේරෙන්න පුළුවන් වෙයි කියලා. හැබැයි ඒකත් වැඩි වෙලාවකට නම් නෙමෙයි. මොකද රයන් මේ ගමන් කරන යානයේ ඉන්ධන ඉවර වෙලා තවත් ඉස්සරහට ගමන් කරන්න බැරුව යානය නවතිනවා. ඉතින් මේ වෙලාවේ නම් රයන්ට හොඳටම කේන්ති යනවා සහ කලකිරීමක් ඇති වෙනවා මේ සිද්ධිය ගැන. දැන් නම් මං අර කලින් කිව්ව විශ්වාසයෙන් චුට්ටක්වත් රයන්ට නැහැ. එයාට මෙතනින් බේරෙන්න පුළුවන් වේද කියලා. එයාගේ විශ්වාසය කොච්චරද බිඳලාද කියනවා නම් එයා අන්තිමට තීරණය කරනවා එයාගේ දුව ගියපු තැනට යන්න. ඒ කියන්නේ මරණයට පත් වෙන්න. මෙයා මේ නිසා කරන්නේ යානයේ තියෙන ඔක්සිජන් මට්ටම බිඳුවටම අඩු කරන එක. හැබැයි ඒත් ඊළඟට වෙන්නේ නම් අපි කීරවත් නොහිතපු සිද්ධියක්. ඒ මැට් කොහෙන්දෝ මන්ද එකපාරටම ඇවිත් යානේ දොරත් අරගෙන ඇතුළට එනවා යානේ. ඉතින් මැට්ව දැක්ක ගමන් රයනුත් පුදුම වෙනවා මැට් කොහොමද බේරලා මෙතනට ආවේ කියලා. ඉතින් මැට් රයන්ට කියන්නේ එයාට පොඩි බැටරි බලයක් හම්බුණාලු. ඒකෙන් තමයි මෙතනට ආවේ කියලා. ඉතින් මැට් රයන්ගෙන් අහන්නේ චීන මධ්‍යස්ථානයට තියෙන්නේ තව මීටර් 100ක් විතරයි. ඔයා දැම්ම ගේම අතහැරියද කියලා. ඉතින් රයන් මැට්ට කියනවා යානේ ඉන්ධන නැහැ. මම හැම විදියක්ම උත්සාහ කරා. ඒත් මැට් එයාගේ තියෙන පළපුරුද්දෙන් කියන්නේ රයන් ඔයා ගොඩ බෑමෙන් ජෙට් පාවිච්චි කරාද කියලා. ඒත් රයන් කියන්නේ ඒවා තියෙන්නේ ගොඩ බානනේ. ඉතින් කොහොමද ඒවා පාවිච්චි කරන්න කියලා. හැබැයි මැට් කියන්නේ මෙතන නිකන් මැල්ල යනට වඩා රයන් උත්සාහයක් හරි දරන එක වටිනවා කියලා. හැබැයි අපි මෙතනදී හිතුවට මැට් ඇත්තරම ජීවත් වෙනවා කියලා අපි වැරදි. මේක රයන්ට පෙනෙන හීනයක් විතරයි. රයන්ගේ වාසනාවකට හරි මැට් හීනෙන් ඇවිල්ලා එයා මැරෙන්න දෙන්නේ නැතුව ශක්තිමත් කරපු එක. ඉතින් රයන් මේකෙන් පස්සේ ආපහු කරන යානයේ ඔක්සිජන් මට්ටම ආපහු යථාර්ථයට පත් කරලා අර මැට් හීනෙන් කියපු ක්‍රමයේ උත්සාහ කරලා බලන එක. ඉතින් රයන් මේ දෙයටත් උදව්වක් ගන්න අර යානයේ පොත බලනවා. හැබැයි ඉතින් අවසානයේදී රයන් දැකපු හීනෙට පින් සිද්ධ වෙන්න මේ ක්‍රමය හරිය ගිහින් තල්ලුවක් ලැබෙනවා චීන මධ්‍යස්ථානයේ දෙසට. ඒකෙන් රයන්ට පුළුවන් වෙනවා චීන මධ්‍යස්ථානයේ ආසන්නයටම යන්න. ඉතින් කොහොම හරි අවසානයේදී රයන් ආරක්ෂිතව පුළුවන් වෙනවා චීන අභ්‍යවකාශ මධ්‍යස්ථානයට පා තබන්න. ඉතින් රයන් මේ මධ්‍යස්ථානයේ ඇතුළට ගිහින් මුලින්ම කරන්නේත් අර පෘථිවියට යන්න පුළුවන් යානය හොයාගන්න එක. හැබැයි ඒත් රයන්ට සිද්ධ වෙනවා කරන්න දෙයක් ඉක්මනට කරන්න. මොකද ආයතර සුන්බුන් මේ මධ්‍යස්ථානයේ ළඟටත් ඇවිල්ලා. ඒ සුන්බුන් නිසා මධ්‍යස්ථානය විනාශ වෙන්න පටන් අරන්නුත් තියෙන්නේ. ඉතින් දැන් රයන් ඉක්මනට මේ යානයත් මධ්‍යස්ථානයේ ඉක්මනට ගලව ගන්නවා. ඒ අතර දැන් මධ්‍යස්ථානයේ හොඳටම විනාශ වෙන ගමන් තියෙන්නේ. ඉතින් මේ සුන්බුන් නිසා රයන් ඉන්න යානයේ පවා ඩැමේජ් වෙන්න පටන් අරන් තියෙන්නේ. හැබැයි රයන් මේ කිසි දෙයක් හිතන්නේ නැතුව මධ්‍යස්ථානයේ විනාශ වෙනවා සමගම යානය එතනින් එළියට ගන්නවා. ඉතින් මේ පෙන්නන විදියටම යානයේ සහ මධ්‍යස්ථානයේ අනිකුත් කැලි තියෙන්නේ ගිනි ගන්න ගමන් පුතේ දෙසට වැටෙන ගමන්. මේ වෙලාවේ රයන් කරන්නේ එයා මේ ඉන්න යානයේ තවස් කොටස් වලට වෙන් කරන එක. ඒකේ යානයේ සුරක්ෂිතතාව වැඩි වෙලා දැන් මේ පෙන්නන විදියටම යානයේ ගිනි ගන්න ගමන්ම වේගයෙන් පොළොව දෙසට ඇදෙනවා. ඉතින් යානය විතරක් නෙමේ මධ්‍යස්ථානයේ කොටස් පවා වේගයෙන් පහළට ඇදෙන ගමන් තියෙන්නේ. හැබැයි ඉතින් අවසානයේදී රයන් හිතපු විදියටම එයාගේ උත්සාහය අපද යන්නේ නැහැ. පරිස්සමට පුළුවන් වුණා එයාට යානය පොළොවට ගේන්න. ඉතින් රයන්ට පොළොව දැක්කට පස්සේ නම් මාරම සතුටු නිසා එයා පොළොව පවා ඉඹිනවා. රයන් තේරුම් ගන්නවා පෘථිවියේදී කොච්චර දුක්බර සිදුවීම් වලට මුහුණ දෙන්න වුණත් නිවක් නැති අභ්‍යවකාශයට වඩා පෘථිවිය කොච්චර සුන්දරද කියලා. ඉතින් පළවෙනි අභ්‍යවකාශ ගමනේදීම හිතපු නැති භයානක සිදුවීම් වලට මුහුණ දෙන්න සිද්ධ වුණ ඩොක්ටර් රයන් ස්ටෝගෙන් කතාව මෙතනින් අවසන් වෙනවා. ඉතින් මම හිතනවා ඔයාලා අද අරන් ආපු මේ ෆිල්ම් එක සුපිරිටම එන්ජොයි කරන්න ඇති කියලා. එහෙනම් ඉතින් තවත් මේ වගේ සුපිරි මූවි රිවිව් එක හම්බෙන තුරු මමත් අදට ගිහින් එන්න. හැමෝටම සුබ දවසක්.